welcome back to our YouTube channel. ඔන්න ඉතින් අද මම ඇවිත් තියෙන්නේ අලුත් vlog එකක් එක්ක. මේ අපේ තුන්වෙනි vlog එක. මේකේ community post එක නම් මම දැම්මේ දැන් සති දෙකකට තුනකට ඉස්සරින්. හැබැයි එක වැඩ නිසා මට ඒක කරගන්න බැරි වුණා. ඒ වුණාට මම අද හිතුවා කොහොම හරි මේ vlog එක ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. ඉතින් මේ vlog එක මොකක්ද කියලා ඔයගොල්ලෝ thumbnail එකේම දන්නවා. අපි අද ඇවිත් ඉන්නේ සේසත් ගම්මානයට. මේක ගොඩක් කාලයකට කලින් කරපු වීඩියෝ එකක්. ඒත් මට මේක අප්ලෝඩ් කරන්න බැරි වුණා. හැබැයි ගොඩක් අය මට මෙසේජ් කරලා තිබුණා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දාන්න කියලා. ඒ නිසා තමයි මම මේක අප්ලෝඩ් කරන්න හිතුවේ. ඉතින් ඔයාලා දිගටම මේ වීඩියෝ එක බලන්න. දන්නේ නැති මොන හරි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අයිබෝන් සීයේ. අයිබෝන්. ඉතින් අපිට කියන්නකෝ සියගේ නම ගම විස්තර ඒ වගේ දේවල් පොඩ්ඩක් අපිට දැනගන්න. අපේ නම නම් කේවි දිලිපාල. හා. ගම චුමුණ දෙරුවනේ. අය උනක් කියන්නේ. නම පවුලේ විස්තර කොහොමද? පවුලේ දැන් පුතාලා දෙන්නෙක්. පුතාලා තුන් දෙනෙක්. ඔව්. එතකොට එකම ජීවනෝපාය තමයි සේසත් නිර්මාණය කරන එක. ඒකත් තමයි කරන්නේ. හා. එතකොට සීයේ කොහොමද මේ සේසත් හදන්න ඉගෙන ගත්තේ? කාගෙන්ද ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තේ මේ දෙනා කියලා කෙනෙක් හිටියා. එයාගේ පුතාගේ නම මම කියනවා. එයාලා ගෙදර වැඩ කරලා කකුඩියට වැඩ කරේ. ඒකලා ඉගෙන ගත්තා. එතකොට අවුරුදු කීයකද සාමාන්‍යයෙන් දැන් සේසත් හදන්න පටන් අරගෙන? මම නම් දැන් හදන්න පටන් ගන්න දවස් අවුරුදු 52ක් වෙනවා. අවුරුදු 52ක් කියන්නේ පොඩි කාලේ ඉඳලම සේසත් හදන එක කරගෙන යනවා. එතකොට මේ අපිට කියන්නකෝ දැන් සේසත් හදන්න ඕනි කරන අමුද්‍රව්‍ය මොනවද? ඒ කියන්නේ උපකරණ මොනවද? ගන්න අමුද්‍රව්‍ය දැන් මේ මෙතන අපිට පේන තියෙන සේසත් හදලා තියෙනවා. එක එක පාටින් තියෙනවා, ලස්සනට තියෙනවා. මොනවද මේව හදන්න ගන්න? හදන්න මේ ගන්නේ තලගොබ. තලගොබ. ඔය තලගොබයි, තල පුරුයි, තල අතුයි. එතනවා ගන්නවා. අය ගන්නවා මේ මිනිරම. මිනිරම් කියලා මේ විදිහට. මිනිරම් ගන්නවා. ආය කොකෝ පට්ටා ගන්නවා. ඒ ටික තමයි තියෙනවා. සායම් වලක ගන්නවා. මේ පණ්ඩයි කියලා දාලා ඒක ගන්නවා. ඩයි වර්ග ගන්නවා. ඔව්. එතකොට මේ අමුද්‍රව්‍ය කොහෙන්ද හොයාගන්නේ? කියන්නේ විලට ගන්නවද නැත්නම් දැන් ගොඩක් දුරට නම් මේ පළකොබ කොකෝ වට්ටාරෝ මොන මේ තියෙනවා. නංගපාත් ගන්න පුළුවන්. මේ මිඩරම් කන්නේ තමයි ටික කමාරු. මිඩරම් වල ඈත ගිහිල්ලා ගේන්න ඕනේ. වවුනියා උදේත් එක්ක යනවා. ඒ මිඩරම්. වවුනියා? ඔව්. ඒ කියන්නේ මේකට ලොකු වියදමක් යනවා. වියදමක් යන්නේ ඉතින් මෙච්චර වැඩ කෙරුවට එච්චර වියදමක් යන්නේ නැහැ. අර විදින්න ගිහපම ඉතින් ගොඩක් වියදම් යනවා. ලොකු ශ්‍රමයක් යනවා. ශ්‍රමය යනවා. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු සේසතක් හදන්න දවස් කීයක් යනවා? මේ සාමාන්‍යයෙන් මේ වගේ නෝමල් එකක් හදනවා නම් දවස් 4ක් තෑගකට හැදුවේ. ඔව් සම්පූර්ණ දවස් 4කින් හදන්න පුළුවන් නේ. එතකොට මේ ගමේ පවුල් කීයක් විතර මේ සේසත් දැන් මේ සේසත් වැඩ කරා? 60ක් පවුල් 60ක් විතර වැඩ කරනවා. දැනට? ඔව්. දැන් නැහැ. ඉස්සර තමයි වැඩ කරන්නේ. ඉස්සර වැඩ කරා පවුල් 60ක් කරපුවාක් කියා. දැන් පවුල් 10 12ක් වතාව වැඩ කරනවා. ඒ කියන්නේ මේක නැති වීගෙන යන පැත්තට තමයි දැන් වැඩි බලක් වැඩිලා තියෙන්නේ. පැත්තට ගම මොකද දැන් ආදායම තත්ත්වෙත් එක්ක බලපුවම මේකේ මදි ජීවත් වෙන්න ඕනේ. ඒක හින්දා දැන් ගොඩක් කට්ටිය මේක අත්හැරලා වෙන වැඩ කරනවා. අර බීඩි උතන ජොබ් එකක් කරනවා. ඒ වගේ වැඩ කරනවා. සේසතක් මුලින්ම කොහොමද හදන්න පටන් ගන්න? ඒ කියන්නේ දැන් මේ වගේ එකක් හදනකොට තලගොබ අරගෙන ඇවිල්ලා එතන ඉඳන් කොහොමද මේ වැඩ පිළිවෙල? තලගොබ ගෑනලා අපි වේරනවා. තලගොබේ ඉඩනවා. ඉඳලා කූරු වෙනම කොළ වෙනම ඔයලා එලා අපි ඒක රෝල් කරන්න ඕනේ. රෝල් කරලා තම්බන. මුට්ටියේ තම්බලා මේ අවුවේ දාන වේලෙන්. අවුවේ වේලුවම සුදු වෙනවනේ. දවස් දෙකක් හොඳට තුවාවෝ දිග්ගොත් දවස් දෙකකට විතර වේලෙනවා. ඒකල වේලලා පවුදාට හොඳට වේලුණාන් පස්සේ පින්නට දාන්න ඕනේ. වාන්දර නැගිටලා දාන්න ඕනේ. ඒකල වාන්දර දාලා ඒ පින්න දාතකොට සුදු වෙනවා ගොඩක්. මේ සුදු පාට හැදෙනවා. ඒක තමයි මේ සුදු පාට හැදෙන්නේ. නැත්නම් සුදු පාටට මොකක් සායම් වර්ගයක් දාන්නේ නැහැ. සුදු පාට ඒකෙන්ම තමයි හදාගන්නේ. මේ ඉතින් ඒකල ඒව තමයි ගන්නෙ. මේ සුදු පාට ගොබේ අරගෙන ඊළඟට සායම් පුල් සායම් ගෑනලා දාලා ඉතින් පාට වර්ග හදා ගන්නවා කොළ ටිකට. ඒතර දැන් මේ තමයි මහන්න පාවිච්චි කරන ඉදි කට්ටනේ? ඔව් මේක තමයි. මේකනේ? ඒතර මේ ඉදි කට්ට සිය ගන්න තියෙන එකක්ද කඩේක? එතකොට මේ තියෙන්නේ මේ විදිහට වැඩ භාගයට අවසන් කරපු සේසතක ආකෘතියක්. මේ ආකාරයෙන් මහගෙන ගිහින් තමයි මේ වගේ ලස්සන සේසතක් අවසානයේට නිර්මාණය වෙන්නේ. දාලා තියෙන කොකෝ පට්ටද?
සම්පූර්ණ වැඩ අවසන් වුණාට පස්සේ සේසතක් මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට පේන්නේ. එතකොට සේසතක මිට අලංකාර කරගන්න ලාක්ෂා කියන ශිල්පීය ක්‍රමය තමයි යොදාගන්නේ. උණවේරුවේ කියන මේ කර්මාන්තපුරයේ ඉන්න ජනතාවට සේසත වගේම මිට අලංකාර කර ගැනීමටත් උපන් හපන් දස්කම් තියෙනවා කියලා අපිට මේක දැක්කට පස්සේ තේරුම් ගන්න පුළුවන්. මේ වෙනකොට නම් සේසත් කර්මාන්තයේ සඳහා රජයෙන් ලොකු දායකත්වයක් ලැබෙන්නේ නැහැ කියලා තමයි අපිත් එක්ක කතා කරපු සීයා කිව්වේ. නමුත් අතීතයේදී නම් සේසත් නිර්මාණකරුවන් ඇගීම සඳහා මෙන්න මේ ආකාරයේ සම්මාන කුසලාන වගේ දේවල් ලබා දීලා තියෙනවා. මේ ඔබට මේ පේන්නේ මේ සීයට ලැබිච්ච ඒ වගේ සම්මාන කිහිපයක්. ඉතින් අපි මේ වද වීගෙන යන නැත්තම් නැසීගෙන යන සේසත් වගේ මුළු ලෝකයටම ගෞරවාන්විත වුණු වෘත්තියක් රැකගන්න තව තවත් දේවල් රජයෙන් කරන්න ඕනි කියලා තමයි මගේ නම් අදහස. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා මොකද්ද මේ ගැන හිතන්නේ කියලා.